අම්මා කොච්චර ලිපගාව තැඹුණාද කියලා මතක් වේවි. ගේට්ටු ගාව ඉඳගෙන බුදු සරණයි දෙවි පිටයි කියපු අම්මව හැමදාම දකින්න හම්බ වෙන්නේ නැහැ පුතේ. බඩගිනි වෙන්න කලින් බඩගිනිද කියලා හප්පු අම්මව හැමදාම දකින්න හම්බ වෙන්නේ. අම්මා දවසක මේ ජීවිතේ දාලා යනවා. අනේ දාට කොච්චර කෑ ගහලා කිව්වත් පුතේ වැඩක් නැති වේවි. වැඩක් නැති වෙයි. මොකද අද ප්‍රධාන උළුවස්සෙන් රැචිනක් වගේ ගෙදරට එන අම්මා දවසක 4 දිනක්ගේ කර උඩින් ගෙදර සාලේ මැදින් තියෙන දවසට පුතේ කොච්චර කඳුළු වැටුණත් අම්මට පේන්නේ නැහැ. හැබැයි අද ඔය වැටෙන්නේ කඳුළු නෙවෙයි පුතේ. ඔය වැටෙන්නේ අද මිනිකට. අද වැටෙන්නේ මිනිකට ඔය උරේයිසේ තියෙන ඔය හීනවලට. ඉතින් මං අද පියාපත් වෙන දවස කරගන්න ඒ පියාපත් ටික කිසිම නරක යාළුවෙකුට කපන්න බැරි වෙන්න. මොකද අවුරුදු 16ක් ඕලෙවල් ලියන දරුවෝ අහගන්න අවුරුදු 16ක් වෙනකන් වචන 3ක් අහන්න බලාගෙන ඉතින් අම්මා අච්චර නිදි මරන්නේ. මම නැගිටින්න කලින් නැගිටින්නේ වචන 3ක් අහන්න බලාගෙන. මොකද්ද? අර ඕලෙවල් පාස් වෙලා මම පාස් අම්මේ කියන වචන 3 අහන්න බලාගෙන. අන්න එදාට මම පෙල් අම්මා කියලා කිව්වොත් පුතේ ඒ පුතාගෙන් වැඩක් නැහැ. ඒ දුවගෙන් වැඩක් නැහැ පුතේ. මොකද දැනෙන්න ඕනි ඔබ යන අඩිපාරේ අම්මා කොච්චර ඔබ වෙනුවෙන් දුක් විඳිනවද කියන එක ඔබට දැනෙන්න ඕනි. දැනෙන්න ඕනි ඔබට ඔය වැටෙන කඳුළු අස්සේ. මොකද අද ඔබ කොච්චර ඇඬුවත් මම මේ වචන ටික අද ඔබට කියනවාමයි අයියේ. මොකද ඔබට කතා කරන්න කලින් තමයි අර බන්ධනාගාරය ඇතුලේ සිරකරුවන්ගේ වචන